මේ වන්බෙකුතරි ක්‍රමයේ ගානක එහෙමත් නැත්නම් බොඩ්මාස් ක්‍රමයේ ගානක පිළිතුරු ගණිතී කැල්කියුලේෂන් එක කරද්දී වමේ සිට දකුණට තමයි කරන්න ඕනි. ඒ වගේම වැඩි කිරීම බෙදීම කරලා තමයි එකතු කිරීම සහ අඩු කිරීම කියන ගණිත කර්ම කරන්න ඕනි. මේකෙදී අපි මුලින් ඉඳලා ABCD EFG H කියලා අකුරු ටික පිළිවෙලින් කැල්කියුලේෂන් එක කරගෙන ගිහින් බලමු. එතකොට මුලින්ම අපි ඒ වල කැල්කියුලේෂන් එක කරමු. බලමු ඒ කියන එකේ අගය ගන්නෙ කොහොමද කියලා. ඒ වැඩි කිරීම 3 බෙදීම 9 සමානයි 2යි කියලා මේ මම රතු පාටින් highlight කරලා තියෙන line එකේ තියෙනවා. එතකොට අපි ඒකෙන් calculation එක කරලා ඒ වල අගය හොයාගන්න බලමු. එතකොට මම දකුණු පැත්තෙන් මම calculation එක කරනවා. ඒ වැඩි කිරීම 3 බෙදීම 9 සමානයි 2යි. එතකොට ඒ වැඩි කිරීම 3 කියන එක අපි වරහන් කරගන්නවා. ඊට පස්සේ සමානයි 2 වැඩි කිරීම 9. ඒ කියන්නේ එහා පැත්තේ බෙදීම 9 තියෙන එක මේ පැත්තට වැඩි කිරීම 9 වෙලා එනවා. එතකොට ඒ වැඩි කිරීම 3 3යි a සමානයි 18යි. a සමානයි 18 3ෙන් බෙදුවාම 6යි. එතකොට ඒ වලගේ අපිට එනවා 6යි කියලා. අපි මෙතන මේ කොටදලේ ඒ වල ළඟින් දාගන්නවා 6 ඉලක්කම. ඊට පස්සේ අපි බලමු b වල අගය කැල්කියුලේට් කරන්න පුළුවන්ද කියලා. එතකොට b වල අගය හොයන්න අපිට පුළුවන් පේලි දෙකක් තියෙනවා. එකක් මේ මම highlight කරලා පෙන්නන b වැඩි කිරීම 2 ඍණ e සමානයි h කියන එක. හැබැයි මේකේ අපි දන්නේ නැති පද තුනක් තියෙනවා. කියන්නේ b තමයි අපිට හොයා ගන්න ඕනි. e සහ h කියන පද දෙකත් අපි දන්නේ. ඉතින් අපිට ඒකෙන් ඒක හොයන්න විදියක් නැහැ. අපි අනිත් පැත්තට බලමු. මෙතන 8 ඍණ 2 වැඩි කිරීම a ධන 8 සමානයි b කියන එකේ ඊළඟට අපිට b හොයන්න පුළුවන්. ඒකේ අපි නොදන්නා පද a තමයි තිබුණේ. අපි a 6යි කියලා හොයාගත්තා. දැන් අපි a වල 6ත් ආදේශ කරලා මෙතන b වල අගය හොයන්නේ කොහොමද කියලා බලමු. එතකොට 8 ඍණ 2 වැඩි කිරීම ඒ වෙනුවට අපි 6යි කියලා දාගන්නවා. ධන 8 සමානයි bට. එතකොට බොඩ්මාස් ක්‍රමයේදී අඩු කිරීම එකතු කිරීම වැඩි කිරීම දුන්නා. අපි මුලින්ම කරගන්නේ වැඩි කිරීම කියන ගණිත කර්මය. ඒ නිසා අපි 8 අඩු කිරීම වරහන් කරලා 2 වැඩි කිරීම 6 දාගන්නවා. ඊට පස්සේ එකතු කිරීම 8 සමානයි b. එතකොට 8 අඩු කිරීම දෙවරක් 6 12යි ධන 8 සමානයි b. එතකොට මෙතන ධන ඉලක්කම් දෙක එකතුව 16යි ඍණ 12යි 16න් 12ක් අඩු කරාම b සමානයි 4යි කියලා උත්තරේ එනවා. එතකොට අපි මෙතන වගුවේ b වලට 4 දාගන්නවා b ළඟින්. ඊට පස්සේ අපි බලමු c වල අගය. අපි පිළිවෙලට ගිහින් බලමු c වල අගය කැල්කියුලේට් කරන්න ඕනි දත්ත තියනවාද කියලා බලමු. ඊට පස්සේ c වලට ගියහම මේ තියෙන්නේ c වල මේ 8 ඍණ c වැඩි කිරීම 2 සමානයි g කියන එකේ අපි දන්නේ g වල අගය. එතකොට අපිට c හොයන්න බෑ නොදන්නා පද දෙකක් තියෙනවා. ඒ නිසා අපිට a පැත්තට c වල අගය හොයන්න විදියක් නැහැ. අපි බලමු අනිත් පැත්තට. මේ තියෙන මේ ක්‍රමයට අපිට හොයන්න බෑ. c දන්නෙත් නැහැ g දන්නෙත් නැහැ. ඒකින්ද අපි අනිත් පැත්තට හොයන්න පුළුවන්ද කියලා බලමු. 2 වැඩි කිරීම 4 ඍණ 3 ඍණ c සමානයි 2. එතකොට අපි මේ පේලිය නම් නොදන්නා පදයකට තියෙන c විතරයි. ඒ නිසා අපි ඒක ආදේශ කළ කැල්කියුලේෂන් එක කරලා බලමු. 2 වැඩි කිරීම 4 ඍණ 3 ඍණ c සමානයි 2යි. ඊට පස්සේ මෙතනත් අපි වරහන් කරලා කැල්කියුලේෂන් එක කරමු. 2 වැඩි කිරීම 4 ඍණ 3 ඍණ c කියලා දාගන්න සමානයි 2යි. එතකොට දෙවරක් 4 8යි 8 ඍණ 3 ඍණ c සමානයි 2යි. එතකොට 8 ඍණ 3 අපි එහා පැත්තේ ඉන්න ධන දෙක මේ පැත්තට ගිහින් ඍණ 2 කරලා එතකොට ඍණ c එහා පැත්තට ගෙන යන්න පුළුවන්. එතකොට ඒක ධන c වෙනවා. එතකොට 8න් 5ක් අඩු වුණාම 3යි. එතකොට c වල අගය සමානයි 3යි. ඊට පස්සේ අපි කොටදලේ c කියන එක ළඟින් 3 දාගමු. 3 ඉලක්කම දාගමු. එතකොට අපි ABC කියන තුනම හොයලා ඉවරයි. ඊළඟට අපි පිළිවෙලට ගිහින් බලමු D හොයා ගන්න පුළුවන්ද කියලා. එතකොට මෙතන D වල අගය හොයන්න පුළුවන් ආකාරات දෙකක් තියෙනවා. අපි බලමු මේකෙන්
අපිට පහසෙන් කැල්කියුලේෂන් එක කරගන්න පුළුවන් කොයිකෙන්ද කියලා. සිරස් එකෙන්ද තිරස් අතර තියෙන කැල්කියුලේෂන් එකෙන්ද කියලා බලමු. ඊට මේ පැත්තේ දැන් මේ තිරස් එකේ තියෙන 7 වරක් D ඍණ 9 ඍණ 2 සමානයි E. ඒකෙත් අපි නොදන්නා පද දෙකක් තියෙනවා. D සහ E. එතකොට නොදන්නා පද දෙකක් තියාගෙන අපිට පිළිතුරක් ගන්න බෑනේ. අපි බලනවා අනිත් පැත්තට. 2 එකතු කිරීම 4 වැඩි කිරීම D සමානයි 6යි කියලා තියෙනවා අනිත් පැත්තට. ඒකේ තියෙන D විතරයිනේ නොදන්නා පදයක්. ඒ නිසා අපි ඒකෙන් කැල්කියුලේෂන් එක කරනවා. 2 ධන 4 වැඩි කිරීම D සමානයි 6යි. එතකොට මෙතන අපි වැඩි කිරීම කියන කැල්කියුලේෂන් එක කරලා ඉන්න ඕනේ එකතු කරන්න කලින්. ඒ නිසා අපි වරහන් කරලා 2 එකතු කිරීම 4 වැඩි කිරීම D සමානයි 6යි කියලා දාගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ පැත්තේ තියෙන ධන දෙක එහා පැත්තට ගෙනියන්න. ඒ වගේම 4 වරක් D 4යි D කියලා මෙතනට උත්තරය ගන්න පුළුවන්. 4යි D සමානයි 6න් මේ පැත්තේ තියෙන දෙක අපි ගෙනහලා අඩු කරනවා අනිත් පැත්තට. එතකොට 4යි 4යි D සමානයි 4යි කියන්නේ D සමානයි 1යි. එතකොට D වලගේට අපි කොටුදලේ දාගන්නවා D ළඟින් 1යි කියලා. එතකොට අපි A B C D කියන නොදන්නා පද හතරම අගේ හොයලා ඉවරයි. ඊළඟට අපි පිළිවෙලින් බලමු A B C D ඉවරයි. ඊළඟට E වල අගේ හොයන්න පුළුවන්ද කියලා බලමු. එතකොට මේ තියෙන E වල අගේ හොයන්න පුළුවන් එක ආකාරයක් 7 වැඩි කිරීම D වල අගේ අපි හොයාගෙන දෙන 1 ඍණ 9 ඍණ 2 සමානයි E. ඒ ක්‍රමයට අපිට හොයන්න පුළුවන්. ඊට පස්සේ අපි අනිත් පැත්තට පුළුවන් ක්‍රමය බැලුවොත් එහෙම ඒ පැත්තට අපිට හොයන්න බෑ අපි H වල අගය දන්නේ නැහැ. ඒ නිසා අපිට අර කලින් බලපු ක්‍රමයට තමයි E වල අගය හොයන්න පුළුවන්. ඒ කියන්නේ 7 වැඩි කිරීම D. ඒ කියන්නේ 1 ඍණ 9 ඍණ 2 සමානයි E කියන එකෙන් තමයි හොයන්න පුළුවන්. එතකොට අපි ඒක ලියාගමු 7 වැඩි කිරීම D වෙනුවට 1 ඍණ 9 ඍණ 2 සමානයි E වලට. එතකොට අපි 7 අරක් 1 7යි. ඊට පස්සේ අඩු කරනවා 9න් අඩු කරාම 2ක් 7යි. එතකොට 7න් අඩු කරාම 7ක් සමානයි 0යි. එතකොට අපිට E වල අගය එන්නේ මේකෙදි 0යි කියලා. හතරින 7 ඒ කියන්නේ E සමානයි 0. අපි ඊළඟිනුත් දාගමු 0යි කියලා. එතකොට අපි A B C D E කියන ටික ඔක්කොම හොයාගෙන ඉවරයි. ඊළඟට අපි F බලමු පිළිවෙලින්. F වල අගය හොයාගන්න පුළුවන්ද කියලා. F වල අගය හොයාගන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. අපි බලමු පළවෙනි ක්‍රමේ 8 වැඩි කිරීම 2 අඩු කිරීම 7 සමානයි F. ඒකදී අපි F විතරයි දන්නේ නැත්නම් අපිට ඒ ක්‍රමෙන් හොයන්න පුළුවන්. ඊළඟට මේ දැන් පෙන්වන ක්‍රමයේදී අපි G සහ H කියන දෙකෙත් අගය දන්නේ නැති නිසා ඒ ක්‍රමයට බෑ. ඒ නිසා අපි 8 වැඩි කිරීම 2 ඍණ 7 සමානයි F කියන ක්‍රමයට බලමු. අට වැඩි කිරීම 2 අඩු කිරීම 7 සමානයි Fට. එතකොට 1 බෙගුදාරි වලදී අපි දන්නවා වැඩි කිරීම කරලා ඕනේ අඩු කිරීම එකතු කිරීම කරන්න. ඒ නිසා 8 වරක් 2 සමානයි 16යි. එකෙන් අඩු කරනවා 7ක් ඒක සමානයි Fට. එතකොට 16න් අඩු කරාම 7ක් සමානයි F කියන්නේ 9යි. F කී පිළිතුර අපිට එනවා 9යි කියලා. එතකොට අපි මේ කොටුදලේ F ළඟින් දාගන්නවා 9යි කියලා. F වල අගයත් හරි. ඊට පස්සේ A B C D E F වෙනකන් හරි අපි G වල අගය හොයනවා. G වල අගය හොයන්න පුළුවන් ක්‍රමත් දෙකක් තියෙනවා අපිට. හැබැයි අපි මේ තිරස් අතට, ඒ කියන්නේ F කෙලින් තියෙන 9 ඍණ 6 බෙදීම 2 ධන G සමාන H කියන ක්‍රමයට අපිට හොයන්න බෑ. ඒ නිසා අපි කරන්නේ අනිත් පැත්තට. 8
ඍණ 3 වැඩි කිරීම 2 සමානයි g කියන ක්‍රමයට හොයන්න. එතකොට 8 ඍණ 3 වරක් 2 6යි සමානයි g ට. එතකොට 8න් අඩු කරාම 6ක් g කියන්නේ 2යි. g වල පිළිතුරක් වෙනවා 2යි කියලා. එතකොට අපි g වෙනකන් හොයාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ h වල අගය හොයන්න. එතකොට අපිට දෙපැත්තෙන් ඕනි පැත්තකට, ඒ කියන්නේ තිරස් අතට හරි සිරස් අතට හරි ඕනි ක්‍රමයකට ගණනය කරන්න පුළුවන් h වල අගය. දෙපැත්තෙම අනිත් විචාලන ටික හොයාගෙන ඉවරයිනේ. හැබැයි අපිට ලේසි මෙන්න මේ ක්‍රමයට 4 වැඩි කිරීම 2 ඍණ බිඳුව සමානයි h කියන ක්‍රමයට හොයන්න. එතකොට 4 වලක් 2 8යි. 8න් බිඳුවක් අඩු කරාම h සමානයි 8යි කියලා අපිට පිළිතුර එනවා. එතකොට මේ සම්පූර්ණ ගානම හදලා ඉවරයි. එතකොට මේකේ අපිට පිළිතුරු ටික එනවා a සමානයි 6යි, b සමානයි 4යි, c සමානයි 3යි, d වල පිළිතුර 1යි, e වල පිළිතුර 0යි, F වල පිළිතුර 9යි, G වල පිළිතුර අපිට ආවේ 2යි කියලා. ඊට පස්සේ H කියන්නේ 8යි. එතකොට කොටදල සම්පූර්ණයෙන්ම පුරවලා ඉවරයි. එතකොට එක සංඛ්‍යාවක්වත් අපි දෙපාරක් අරගෙන නැහැ. මේ විදිහට තමයි එතකොට මේ කොටදල සම්පූර්ණ වෙන්නේ. විශේෂම දේ තමයි වන් බෙගුදරි ක්‍රමයේදී වැඩි කිරීම බෙදීම කියන ගණිත කර්ම මුලින් කරලා එකතු කිරීම අඩු කිරීම කියන ගණිත කර්ම පස්සේ තමයි කරන්න ඕනේ.